කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවද අපේ ගමේ රබන් පදේ නුඹට ඇහෙනවද කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවද අපේ ගමේ රබන් පදේ නුඹට ඇහෙනවද මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ෂේප් අප් පිටිරිනේ අපේ අවුරුදු දානයත් සමග. ඉතින් මින් ඉදිරියට අපේ අවුරුදු දානයත් සමග ඔයාලා හැමෝටම එකතු වෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නැවතත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. අලපුරන්නට හිත් බොමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. අවුරුදු ආවා නව අවුරුදු ආවා අවුරුදු ආවා නව අවුරුදු ආවා බක්මාසේ මංගල්ලේ ආවා ඉරබුදු මල් බෙති අසුවක තනේ ආගේ චිත් තුල සම්පත ඉන්නේ ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වරෙල්ලා වෙල්ල පදිමුරන් නොන්චිලා ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වරෙල්ලා වෙල්ල පදිමුරන් නොන්චිලා අපේ කමට මුල් තැන දෙන්නේ බම්මාසේ නැගෙන කෝල් හඬත් එක්කම එරබදු මල් පිපිලා හැඩ වැඩවුණු ලස්සන පරිසරයක් එක්කම උදා වෙන අලුත් අවුරුද්ද අපි කාටත් විශේෂ කාලයක්. ඉතින් සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණෙන මොහොතක උදා වෙන මේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අපි කවුරුත් මේ වෙනකොට සූදානම් වෙමින් ඉන්නේ. අද දවස අපිට ගොඩක් විශේෂ දවසක්. ඒකට හේතුව ෂේප් අප් පිටිරිනේ ෆිට්නස් ඇකඩමියේ ආදරණීය අපි හැමෝම තුන්වරට පවත්වන අපේ අවුරුදු විශේෂ අවස්ථාවට බොහොම උනන්දුවෙන් නොවැසියෙන් සූදානම් වෙන්නේ අපේ අලුත් අවුරුදු උත්සවය ආරම්භ කරන්න. එහෙනම් වැඩි වේලා ගන්නේ නැතුව මේ වෙනකොට ඇවිත් ඉන්න අපේ ආදරණීය හැමෝටම 120ට 220ක් ආවඩා ආල්බෝ වේවා පිළිගනිමින් අපි ආරම්භ කරමු. මේ ෂේප් අප් පිටිරිනේ අපේ අවුරුදු 2025. ආරම්භ කිරීමටයි මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ප්‍රථමයෙන්ම චාරිත්‍රානුකූලව හොටල් පහන දැල්වීම සඳහා මේ අවස්ථාවේ ඉතාමත් ආදරයෙන් ආරාධනා කරනවා අපේ තිරිණි මිස්ටර්, අපේ හේරත් සර්ටත්, ඒ වගේම විශේෂ ආරාධනාවෙන් මෙහි පැමිණ සිටින කරාටි උපදේශක අකිහිරෝ ලොකු කලුගේ මහත්මයාට හොටල් පහන දැල්වීමේ කටයුත්තට සම්බන්ධ වෙන ලෙසට. ඒ වගේම අපේ මොර්නින් ක්ලාස් එක නියෝජනය කරමින් අපේ දයාබර සොහොයුරියන් දෙදෙනෙකුත් ඉවිනින් ක්ලාස් එක නියෝජනය කරමින් සොහොයුරියන් දෙදෙනෙක් සහ සොහොයුරන් දෙදෙනෙකුත් මේ අවස්ථාවට සහභාගී වන ලෙස ආදරයෙන් ආරාධනා කරනවා.
ගනිමින් සිටින අපේ ආදරණීය සියලු දෙනාම සිනහසින් පිළිගන්නා ලෙසට මේ අවස්ථාවේදී මම ඉතාමත් ආදරයෙන් හා ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ පියමනස්ට පිළිගැනීමේ කතාව කිරීම සඳහා. හැමෝටම සුබ අලුත් වේවා. ඉතින් අපි මේ අවුරුද්දේ තුන්වෙනි වරටත් ඉතාමත් අතිසාර්ථකව හැමෝගෙම එකමුතුවෙන් පවත්වනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මෙම අවස්ථාවට පිළිගන්නවා. අද මේ දේ සාර්ථක කරගන්න අපේ පන්තියේ හැම සමාජිකාවක්ම මේ ලස්සන දේවල් පිළිපස්සේ ඉන්නවා. ඉතින් මේ හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. ඉතින් ආදරයෙන් අත්වැල් බඳගන්න කියලා ආරාධනා කරනවා ශේපප්පී තිරිණි අපේ අවුරුදු උදානයත් සමග. ස්තුතියි. ඊළඟට තියෙන්නේ සිංහල අලුත් අවුරුද්දේ විශේෂම වූ චාරිත්‍රයක්. ඒ මොකක් කියලාද ඔයා හිතන්නේ? තිරිත්‍රිණීමේ චාරිත්‍රයයි. ඔව් ඇත්තම ඊටාම විශේෂ වූ මේ නැකත් චාරිත්‍රයක්. මේන් අර්ථවත් වන්නේ වසර පුරාවටම කෑම බීම වලින් අඩුවක් නොවි සතුට, සෞභාග්‍ය, ශාස්ත්‍රීයත්වය අඛණ්ඩව පවත්වා ගන්න. මෙය ලෝකවාසී සියලු දෙනාම එකම තැනට එකට එකතු වී සිදු කිරීමත් තවත් විශේෂත්වයක්. ඉතින් අපේ අවුරුදු උත්සවයේ මෙම විශේෂ වූ චාරිත්‍රය ඉටු කිරීම සඳහා තිරිණිමිස්ට වාසනාවකට අභි අක්කට නිම්මි අක්කට අනුශිකාගේ ඔයාට අපේක්ෂිත අයියට ගෞරවයෙන් ආරාධනා කරනවා. පවුලේ සියලු දෙනා සමග එකට ඉඳගෙන ආහාර අනුභව කිරීමයි. එය පවුලේ සමගියට හාරු කරන චාරිත්‍රයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එම වැදගත් චාරිත්‍රය සිදු කිරීම සඳහා අපේ පවුලේ ගෘහණිය ලෙස තිරිණිමිස්ට ගෘහමූලිකයා ලෙස හිරන්සට පුතුන් දෙදෙනාට ඒ වගේම අපේ පවුලේ සහෝදර සහෝදරයන්ට අපි ආරාධනා කරනවා. ඒ වගේම මේ අවස්ථාවේ අපේ කැමීසේ පොතේ පහළ දැරීම සඳහා හිරන්සගේ ආදරණීය පියාණන්ට අපේ මහතාටත් මේ වෙලේ ආරාධනා කරනවා. වැඩිහිටියන්ට බුලත් හුරුළු දීමේ ඒ චාරිත්‍රය අර්ථපූර්ණ කරන්න අපි ආදරයෙන් ආරාධනා කරනවා අපේ තිරිණිමිස්ගේ පුංචි පුතාලා දෙන්නටත් සාදනී සොහොයුරියගේ චූටි දියණියටත් දෙගුරුන්ට බුලත් හුරුළු දීලා ආශිර්වාද ඉල්ලගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාවේ අපි හැමෝම ගනුදෙනු කිරීමේ චාරිත්‍රයක් මේ අවස්ථාවේදී තමයි සිංහල අලුත් අවුරුද්ද සිදු කරන්නේ. ඉතින් පුතේදුවේ ඔයගලන්ටයි මේ අවස්ථාව.
අවුරුදු කාලෙට තමයි අපේ සංස්කෘතික ආගමික පොහොරයක් වෙන්නේ. ඉතින් අනුෂිකාගේ ඔව් සිංහල අලුත් අවුරුද්ද අපිට අපේ පවුලේ නෑ හිත විචාරණ එක්ක එකතු වෙලා සතුටින් ගත කරගෙන ලැබෙන තවත් අපූර්ව දවසක්. ඉතින් මේ දවසේ සියලුම චාරිත්‍ර කටයුතු වලින් පස්සේ අපි එකතු වෙන්නේ ජන ගායනා, ජන ක්‍රීඩා සහ ජන නැටුම් සඳහා. ඉතින් ඒ වගේම අද අපිට දවස් උදා වෙලා තියෙනවා ශේපප්පි තිරිනක අපේ ක්‍රීඩාවල යෙදෙමින් නාට්‍යයන් වල යෙදෙමින් අපේ කාලය ගත කරන්න. අපේ මේ සූදානම ශේපවි තිරින අපේ පවුලේ සියලු දෙනාම එකට එක්වී කණ්ඩායම් වශයෙන් ජන නැටුම් ගැව්වල ඇති මිහිරියා විඳ ගැනීමට. රන්දැකැත්තෙන් නෙලනා කොයමෙන් අටුකොටු ඉතිරෙයි අස්වෙන්නේ කෝකිල කූජන තාලෙට මුසුවී සතුට මෝදුවෙන් හිත අස්සේ සතුටින් පිරිලා වාන්නමන හිත් සූරිය දෙවියෝ රැකගත්දෙන් බේද ඉවතලා සැවම එක් වෙලා හිරුමංගල්ලට සැරසෙන්දෙන් ලඳුනගෙරු සිරි කොමල හිනාවයි රබන් හඬට රඟ දෙන රූසිරියාවයි අවුරුදු අසිරිය රටේම දෝරෙ ගලායයි මනුස්සකම් හැම අමතක කරලා වාද බේද කුමටද පිල් බෙදිලා අලුත් පැතුම් අදහස් පොඩි බැඳලා එක් මෙමු අපි හැම එක ලෙස හිතලා රන්දැකැත්තෙන් නෙලනා කොයමින් අටුකොටු ඉතිරෙයි අස්වෙන්නේ කූජන තාලෙට මුසුවී සතුට මෝදුවෙන් හිත අස්සේ සතුටින් පිරිලා වාන්නමන හිත් සූරිය දෙවියෝ රැකගත්දෙන් බේද ඉවතලා සැවම එක් වෙලා හිරුමංගල්ලට සැරසෙන්දෙන් පසුකරන් හෙල්පවා එක හැල්මේ යන ගමනේ මට මාව නැති වුණා හංගාමයි ආලේ වින්දා ඇහිදාලේ නින්දා වැහි කෝඩේ අනි උනුදා මට නැති උණු ආලේ ඉරිතලේ නාහරදේ නුඹ හින්දා ප්‍රාණේ එකේ වින්දා na na
අතරේ මහා ඇදීලා මතකේ පුරා විසිරී ගියා සිතමා සොඳුරේ නුඹමා දෙස නොබලා බලා ගියදා සසරේ පුරා නුඹ මගේම තමා සිතුනා තරු අතරේ පායා දිලේනා නොදොඩා ගියදා නෙත් අඳුරේ වර්ෂා හැලුනා සැනකින් බැඳෙනා සිත මන්මත් කරනා අඟනා ලොවෙහි කිසිදා දැකමා ආදරියේ ආදරියේ ආදරියේ
මට රතු හැන්දවේ මෝරණ කොට ආලේ බාධක නැති මල් පාරේ පානගමුද සීතේ කාලය ගෙවුනේ ආදි විමානේ කොමල පැවේ ආස නිසානේ සුන්දර සුන්දර ලන්දා මංගින්දර ගින්දර වින්දා සංකර බැම්පුර වන්නා දැන් බාරිත කරකන් යන්නා සුන්දර සුන්දර ලන්දා මංගින්දර ගින්දර වින්දා සංකර බැම්පුර වන්නා දැන් බාරිත කරකන් යන්නා සුන්දර සුන්දර ලන්දා ගින්දර ගින්දර වින්දා සංකර බැම්පුර වන්නා දැන් බාරිත කරකන් යන්නා සුන්දර සුන්දර ලන්දා ගින්දර ගින්දර වින්දා සංකර බැම්පුර වන්නා දැන් බාරිත කරකන් යන්නා ආවට මම්මල් පාරේ බෝවෙනවද ආලේ රැවෙන කොටුන් මාදේ කොයි යනවද රාලේ නාඹර වයසේ හීනගවාලේ කොමල පැවේ ආදුවවාරේ සුන්දර සුන්දර ලන්දා ගින්දර ගින්දර වින්දා සංකර පෙම්පුර වන්නා දැන් බාරට කරකන් යන්නා සුන්දර සුන්දර ලන්දා ගින්දර ගින්දර වින්දා සංකර පෙම්පුර වන්නා දැන් බාරට කරකන් යන්නා මදහාසේ සීපදරාවේ නිල්කෙතේ උව මදහාසේ සීපදරාවේ නිල්කෙතේ මල්වැනි ලස්සන රන්වන් රුසිරියාලෝකේ මල්වැහි වස්සන මේ වැනි ලස්සන නෑලෝකේ මල්වැනි ලස්සන රන්වන් රුසිරියාලෝකේ මල්වැහි වස්සන මේ වැනි ලස්සන නෑලෝකේ මූනේ හසරලී මුකුළු දෑතේ දහඩිය පබුලු ආදරේ මල් කැකුළු අදරන් කෙත මැද පීදී ඇතිලු මල්වැනි ලස්සන රන්වන් රුසිරියාලෝකේ මල්වැහි වස්සන මේ වැනි ලස්සන නෑලෝකේ මුව මදහාසේ සීපදරාවේ නිල්කෙතේ පොදක් පිල කලා කලල් කලාවේ ඇලුම් බලමු එතිනිය තුරලා මුතුසිනා කලකලා නැලවි නැලවියේ නිවන් මහද නිලවරලියේ පොදක් පිල කලා නලල් කලාවේ ඇලුම් වලලු එතිනිය තුරලා සුවඳ සිතක සිහින කතපන්නේ මල්නුවරේ පෙම් සුවඳේ
නමින් හුරු හිත වෙත ඇතුල්ලුණු ඔබ ගැන පහන්තරු කියයි තොරතුරු ගමනේ විඩානි වූ දුටුවන් වශී කෙරු ඔබ පිළිමයක් බඳු රනින් ඔබ දැමූ පොළොවේ පතුල් තැබූ රුසිරි නරඹා දැනුනේ තොටිල්ලකින් අලවන සේමා අහිංසකාරී ඔබ අසන්තයන්වි ආදරයෙන් ජීවිතයම පාට කරයි වදන් දෙදාදී මගේ සවන් කිනාවී මේ සිහියෙන් ඇහැරෙන්නට ඔබ හිතේවි මල්කූඩ අතදරා පින්තූර ජවනිකා අරගන්න වේදිකාව ගින්දරේ හොවා රෝසයාය පීරලා රූ ආසනාව කැන්දලා අහිංසකාරී ඔබ වසන්තයන්වි ආදරයෙන් ජීවිතයම පාට කරයි වදන් දෙදාදී මගේ සවන් කිනාවී මේ සිහියෙන් ඇහැරෙන්නට ඔබ හිතේවි නෙත් දුලවන මත් කරවන සිත් බඳවන හිතති පින්බර වූ ගම්මානට පායන සඳරු ඇති නෙත් මානක ඉන්න කොටත් හිත පිරෙනවා පිනැති මේ පින්බර රූමත්තම කවුද දුන්නේ නොලාස්වී නෙත් මානක ඉන්න කොටත් හිත පිරෙනවා පිනැති මේ පින්බර රූමත්කම කවුද දුන්නේ නොලාස්වී පිපිලා නුඹ වාගෙම හැඩ වැඩ වෙනදා ගම්මානය මල් යායකි සුවදින් පිරෙනා නාබරමී මැසි බඹරුන් ඒව වැටිලා නාබරමී මැසි බඹරුන් ඒව වැටිලා රුම් රුංගාගෙන අත්කටු ගැව්වම සත්සරණකුණා හිත පිරෙනවා පිනැති මේ පින්බර රූමත්කම කවුද දුන්නේ නොලාස්වී බෙද්ද පුරා සුදුරෙද්ද වගේ යස ඉද්ද පනා මල් කැම් පිපිලා බෙද්ද පුරා සුදුරෙද්ද වගේ යස ඉද්ද පනා මල් කැම් පිපිලා සද්දෙමුකෝ අවුරුද්ද හැවිල්ලාද සද්දෙමුකෝ අවුරුද්ද හැවිල්ලාද නැද්ද කණේ රොන් හැදිලා බෙද්දට මල් වරුසාවක් වැලාද ඉල්කොල පිට ඒ මල් පොද ඉහිලාද
බෙද්දට මල් වරුසාවක් වැහැලාද නිල් කොළ පිට ඒ මල් පොද දීලාද පාරවටේ ඇති සේරම ගස් සාරු සාර හැඩයි ගෙඩි අත ගැනිලා කිටි අත ගෙනිලා පීර ඉමුල් කාලෝ වීර ඉදිරියන වාරේ වගේ මේ පැණි පිරීලා බෙද්දට පැණි වරුසාවක් වැහැලාද ගස්වල ගෙඩි පැණි වැස්සට තෙමිලාද බෙද්දට පැණි වරුසාවක් වැහැලාද ගස්වල ගෙඩි පැණි වැස්සට තෙමිලාද සැලලිහිමි කුරුල්ලන් සීනු හඬින් රස ගී ගායලා රස ගී ගායලා දාන තනා කම් දාන කියායිලි මාන වටේ කැරකී නටලා බෙද්දට දී වරුසාවක් වැහැලාද දී පොද මේ කොට අස්සට පෙරිලා නතාෂා තමයි ඊළඟට අපේ ආවුරුදු ඇත්තටම කප් ගහනවා නැවක් කරගෙන ඉන්නවා යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි එරබදු මල් පිපිලා දැක්කම හරියාසයි යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි රස අපේ
තුන්හෙලේ හැඩ අලුත් කරන්න එන්නේ අවුරුදු සූර්ය මංගල්ලේ යටිපිල ජයග්‍රහණය කරනවා යටිපිල ජයග්‍රහණය
බුදු මල් දෙති අතුවක කැනේ ආගෙත් තුල සම්පත අවුරුදු ආවා නව අවුරුදු ආවා අවුරුදු ආවා නව අවුරුදු ආවා මාසේ මංගල්‍ය ආවා බුදු මල් දෙති අතුවක කැනේ ආගෙත් තුල සම්පත
කර හොඳින් ලියන්න ගයි නවරට බොහෝ ඉඳන් ගීත ගයයි සබානේ හැඬ වෙන හඬින් සබාන රටවල හොඳින් ලියන්න ගයි නවරට බොහෝ ඉඳන් ගීත ගයයි සබානේ හැඬ වෙන හඬින් අක්කලා මල්ලිලා එන්න නකත ලං වෙලා අක්කලා මල්ලිලා එන්න නකත ලං වෙලා නව අවුරුදුදා පක්වාසේ නව අවුරුදුදා පක්වාසේ දේශයේ ග්‍රාමයේ සාමය රැව් පිළිලෙගේ දේශයේ ග්‍රාමයේ සාමය රැව් පිළිලෙගේ නව අවුරුදුදා පක්වාසේ නව අවුරුදුදා අලපුරන්නට හිත්බෝමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලෝබයි රුසිර මමන්න නැකට ළඟයි අලපුරන්නට හිත්බෝමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න මනුෂ්‍යකම තමා වටිනවා මනුෂ්‍යකම තමා වටිනවා ශාස්ත්‍රම් ශාස්ත්‍රම් ये पुल्ले අනුක වෙන පුල්ලේ ரொம்ப கரெக்ஷன் என்ன புல்லே பாசி කරදා රොටි දෙක තමා කෑවා තනි වෙනවා පුල්ලේ අලුද වෙන ரொம்ப மோசம் අලුද වෙන පුල්ලේ අලුද වෙන පුල්ලේ මේක බායි කාටම තමා හොද අයිකාගේ ගතිම ශාස්ත්‍රම් ශාස්ත්‍රම් මුණ බලන ශාස්ත්‍ර කියනවා තව බලන ශාස්ත්‍ර කියනවා ශල්‍යපා නෝන ශල්‍යපා ශාස්ත්‍රම් නෝනා වාසනාවන්ත නෝනා අම්මා නල්ලලහන නෝනා නෝනට නැටුම් තමා පුළුවන් නෝනට අවුරුදු 2 තමා තියෙනවා ගෑනු දරුව තමා අම්බ වෙනවා වාසනාවන්ත නෝනා අත දෙන්න නෝනා වාසනාවන්ත අත නෝනා වම් අත දෙන්න නෝනා නෝනා කරනවා නිකම් මේමයිව 1 2 ඒවද තමා කරනවා නෝනාගේ මාත්‍ය එයා කරන දුෂුම් තමා කරනවා හොඳයි නෝනා සල්ලියපා නෝනා වාසනාවන්ත නෝනා ආර්ථිකේ හරි හොඳ නෑ නේද නෝනා මෙයා කවුද නෝනාගේ ළමයිගේ අයියාද husband material real english teri මාත්‍යද සිරියාද මාත්‍ය පුල්ලියාර ශාමි පිටයි මාත්‍ය පුල්ලියාර ශාමි පිටයි නෝනා ශල්ලි නම් ගන්නෑ නෝනා ශල්ලි එපා නෝනාගේ වාසනාවන්ත මුන්න හරි වටිනා නෝනා හොඳ අනාගතයක් තමා තිනවා ගෑනු දරුවා හම්බුනාම තව හොඳයි නෝනා ආර්ථිකය නම් හොඳ නෑ නෝනාට කන්න කීරි සම්බත් නෑ නේද නෝනා එක්දස් පනස් දෙක නෝනා අයවයිනි කොහොමද ඉතින් ඔයගොල්ලන්ගේ කීකේ ඉන්නේ නැහැ කිව්වා දුම්බ බැක්කේ කරන්නේ ආව් මට තමයි ඉතින් ඒ කරන්නේ කියලා කිව්වේ
මේ ආවිදශා නේද? මේ මං අපේ අම්මිගේ Facebook එකෙන් දැක්කා අර අන්තිරාගේ මෙහෙම කරනවා. මගේ බණ්ඩියක් චුට්ටක් වැඩි. මේ ඒ ක්ලාස් එකේ ටීචර් කවුද? මමනේ. අර ඉන්නේ. මමනේ. අනේ ටීචර් මගේ පාට ගොඩක් වැඩි. අපේ මේ මොන්ටිසෝරියේ හිටන්නේ ට්‍රිප් එකක් යනවා. ඔයද දුර ට්‍රිප් එකක් යනවා. බඩ ඉඳ මට හැමතැනම යාළුවෝ තරහ වෙනවා. අනම්මනම් කියලා. ඉතින් මට මේ බඩ පොඩ්ඩක් නියම් කරගන්න බැරිද? අඩු කරගන්න. කොහොමද කරලා දෙනවද? මේ ටීචර් තවත් ඉන්න අපේ ක්ලාස් එකේ කොල්ලෙක් කොනේ හැමදාම මට විරු කරනවා. මේ කරාටි එහෙම කරාටි මට මෙහෙම ඔයා සිතාලේම නැත්තනයි යන්නේ. මේ ආන්ටිලා ටීචර් ක්ලාස් එකට නේද? හරි පොඩි සින්දුවක් මම ඉතින් ප්‍රැක්ටිස් වුණා. කරන්න බලන්න. ඊට අයියේ